කොහොමද ඔයාලට ඉතින් ඔන්න මම අද ඔයාලට ෆ්‍රී සයිස් ප්ලසෝ පෑන්ට් එකක් මහන හැටි කියලා දෙනවා. මිමි අවශ්‍යම නැහැ. මේක බිස්නස් එකක් කරන කෙනෙකුට ලේසියෙන් රෙදිමීටරයකින් කරගන්න පුළුවන්. මෙතන රෙදිමීටරයක් තියෙනවා. මම ඔයාලට කියන්නම් මේක කොහොමද ලේසියෙන් කපාගන්නේ කියලා. මෙතන 60 පළල රෙදි මීටර එකක් අරන් තියෙනවා. ඉතින් 60 පළල නිසා මේක සමාන කොටස් 4කට අපි නවාගෙන තියෙනවා. ඒ කියන්නේ දෙකට නවලා නැවතත් දෙකට නවාගෙන තියෙනවා. එතකොට මෙන්න මෙතන ඉඳන් හරියටම සාමාන්‍ය 60 පළල රෙද්දක් 4ට නම්පුවාම අඟල් 15ක් හෝ 14ක් මාරක් විතර වගේ තමයි තියෙන්නේ. සමහර රෙදි වල පොඩ්ඩක් පළල අඩු වැඩි වෙන්න පුළුවන්. හරියටම 60 පළල තියෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ මේක කපනකොට මේක සාමාන්‍යයෙන් මම කපන්නේ ෆ්‍රී සයිස් මෙෂර්මන්ට් එකකට. එතකොට ඉන සාමාන්‍යයෙන් 30 ඉඳන් 40 දක්වා මේක අඳින්න පුළුවන් කෙනෙකුට තමයි මහන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වැඩි ඉනක් සහ වැඩි උකුලක් තියෙනවා නම් මේක නම් අඳින්න ටිකක් අපහසුයි. මොකද හිප් එක වැඩි කෙනෙකුට විශේෂයෙන්ම අඳින්න අමාරුයි. හැබැයි මේ බහුතරයක් අපේ කාන්තාවන්ට අඳින්න පුළුවන් කලිසමක්. එතකොට මේකේ සම්පූර්ණ පළලෙන් අපි මං කියවනේ 15ක් විතර කියලා තියෙන්නේ. එතකොට මේ කෙරවලේ ඉඳන් නැම්මේ සිට මේ පැත්ත නැම්ම මේ පැත්තේ බලවාටි දෙකයි නැම්මක විතර තියෙන්නේ. නැම්ම ඉඳන් තමයි අපි මාක් කරා යන්නේ. නැම්මේ ඉඳන් හරියට මේ පැත්තට අඟල් 11ක් මාක් කරනවා. එතන ඉඳන් කරුව උස මම 15ක් මාක් කරනවා. ඊට පස්සේ කරුවේ දිග එහෙම ඇඳගෙන අපි කර්ව් එක අඳිනවා. ඊට පස්සේ කපන්න දෙයක් නැහැ. මෙතන මේ නැම්ම කොටස විතරක් කපලා අයින් කර ගන්නවා. බලමු අපි ඒක කොහොමද දැන් කපා ගන්න කියලා. අඟල් 11 මාක් කරනවා. මේ පැත්තෙන් ඉඳන් මෙතෙන්ට එතන ඉඳන් පහත් කර ගන්නවා 15ක්. ඊට පස්සේ රේඛාවක් ඉඳ ගන්නවා. එතනත් මේ 11ම එතන මාක් කරගන්න. 11ම එතන. ඊට පස්සේ මේක අපි කපා ගන්න. ඉතින් එතෙන්ට උස තියෙනවා 39ක්. ඔච්චරයි අපි කපා ගන්න. ඊට පස්සේ මේ සයිඩ් එකේ තියෙන මෙතන තියෙන නැම්මත් අපි කපා ගන්නවා. එතකොට සම්පූර්ණයෙන්ම කොටස් දෙකක් එනවා. මේ විදිහට කපා ගන්නවා. මෙතන පළු දෙකක් තියෙනවා. පළු දෙකක් තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම අපි කරුව තමයි දෙපැත්ත මූට්ටු කර ගන්නවා. ඊට පස්සේ දිග ඇරලා ඉවර වෙලා තමයි කකුල මහගන්නේ.
මේ තියෙන්නේ අපි ඒ විදිහට මහගත්ත කලිසම. වාටිය අඟල් භාගයක් වෙන විදිහට කාල නවල මහලා තියෙන්නේ. මේ බලන්න මේකේ අවම ඉන විදිහට අපිට 26ක් වෙනකන් අඳින්න පුළුවන්. 28 විතර 27 28 ඉඳන් මේ කලිසම අඳින්න පුළුවන් 40 විතර වෙනකන්. එතකොට අපි මේකේ ඉලාස්ටික් එක දාගෙන තියෙන විදිහ බැලුවොත් ඉලාස්ටික් එක අරන් තියෙන්නේ හරියටම බලන්න 30ක් හින්දා අඟල් 6ක් අඩුවෙන් 24ට තමයි අරගත්තේ. එතකොට 24 ඉඳන් තමයි 40 වෙනකන් ඉන ඇදෙන්න අපි මේක අරගතින් 40. ඔව් දැන් බලන්නකො මේකේ අපි ඉන ඇද්දාම කොච්චරක් දුරට වගේ පුළුවන්ද කියලා මේ බලන්න ඉන ඇදෙනවා 42කට කිට්ටු 40ක් 38ක් විතර වෙනකන් 40 38 39 40 විතර වෙනකන් මේක අඳින්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට අද වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා සොයන් රැකියාවක් විදිහට ටිකක් මේකින් වැඩි ආදායමක් ගන්න පුළුවන් විදිහට ඔයාලට තව මේ වගේ ඇඳුම් මහන හැටි කියලා දෙන්න. ඉතින් මම ගොඩාක්ම කරේ මහනවටත් වැඩිය කපන එක තමයි ගොඩක් අයට අමාරු. මහන එක කාටත් කරගන්න පුළුවන්. ඇත්තටම මේ අවශ්‍ය උනේ මහන හැටියට වැඩිය අපි ඇඳුමක් කපා ගන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් රැඳී හිටියාට ස්තුතියි.